ඔයා කෙනෙක් ගැන හිතාගන්න. එයා මොන වගේ කෙනෙක්ද? එයා මොනවද ඔයා ගැන හිතන්නේ? මේ වෙලාවේ එයා හිතමින් ඉන්නේ මොනවද? එයාගේ ඉදිරි වැඩ කටයුතු කොහොම වෙයිද? මේ දේවල් මම ඔයාට හරියටම කියන්නම්. මම ඔයාට සාධක කිහිපයක් කියනවා. මේ කියන සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත ඒන්ජල් නම්බර්ස් මොනවා හරි දැක්කනම් මේ රීඩින් එක මග අරගන්න එපා. ඒ වගේම ඔයා අද දවස ඇතුළත මල් පිපිච්ච ගහක් දැක්කනම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඒ වගේම ඔයා අද දවසේදී කුරුල්ලෙක් හරි සමනලෙක් හරි පියාඹමින් ඉන්නවා දැක්කනම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. මේ රීඩින් එක දකින්න මොහොතකට කලින් ඔයා වෙලාව බැලුවනම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ කොළ, සුදු, කහ, දුඹුරු, කළු, නිල්. මෙන්න මේ වර්ණ වලින් එකක් හරි තියෙන ඇඳුමක් නම් රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඒ වගේම ඔයා දැන් ඉන්න තැනට වාහන ශබ්දයක් ඇහෙනවා නම් නැත්නම් ඔයා ඉන්න තැනට වාහනයක් පේන්න තියෙනවා නම් මේ රීඩින් එක ඔයාටමයි. ඔයා ළඟකදී විනෝද චාරිකාවක් යන්න, දුර ගමනක් යන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයාගේ කැමතිම වර්ණ අතර නිල්, කහ, කළු, සුදු, රතු. මෙන්න මේ වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා අද දවස ඇතුළත පුංචිම හරි උදව්වක් කා වෙනුවෙන් හරි කරා නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා ගණ දෙවියන්, ශිව දෙවියන් අදහන කෙනෙක් නම් එම දෙවිවරුන්ගේ බැතිමතෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. මෙන්න මේ ලග්න වලින් එකක් ඔයාගේ ලග්නය නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා සතියක් ඇතුළත 11යි 11 12යි 12 8යි 8යි 8 7යි 7යි 7 මෙන්න මේ ඒන්ජල් නම්බර් එක කොයිම වෙලාවක හරි දැක්කනම් රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. මම ඔයාට සාධක කිහිපයක් කිව්වා. මම මේ කියපු සාධක වලින් එකක් හරි ඔයාට ගැලපුණා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. අපි රීඩින් එකට යමු. ඔයාගේ හිතේ මේ වෙලාවේ ඉන්න කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා ඉස්සෙල්ලා බලමු. ඔයාගේ හිතේ මේ වෙලාවේ ඉන්න කෙනා ටිකක් තමන් ගැන ටිකක් ලොකුවට හිතාගෙන කෙනෙක් කියන්නේ ටිකක් ආඩම්බර කෙනෙක්. මෙයා ගොඩක් වෙලාවට තමන් ගැන හැම වෙලේම ආඩම්බරයකින් ඉන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔයාගේ හිතේ ඉන්න මේ කෙනා හරිම කලබලකාරී. හරියට තීරණ ගන්නකොටත් මෙයා හරිම කලබලකාරී. එයා හිතන්නේ එයා කරන දේ හරි. මම ගන්න තීරණ හරියටම හරි. නමුත් මෙයා සමහර තීරණ අරගෙන සමහර වෙලාවට පසුතැවෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මෙයාගේ මේ බොරු ආඩම්බරකම නිසා එයාගේ වටේ ඉන්න අය පවා මෙයාගෙන් ටික ටික ඈත් වෙලා යනවා කියලා පෙන්නනවා. මේ කෙනා හැම වෙලේම තමන් හරි කියන මතේ ඉන්න අනිත් අය වැරදි කියන මතේ ඉන්න එක්කෙනෙක්. මෙයා වැරදි දෙයක් කිව්වත් අනිත් අය පිළිගන්න ඕනේ කියලා මෙයා හිතනවා. ඒ වගේම සමහර තීරණ ගනිද්දි වුණත් මෙයා ගොඩක් ඉක්මන් තීරණ ගන්නවා. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව එයාට හිතන දේ විතරක් එයා කරනවා. එයාගේ වටේ ඉන්න අයගෙන්වත් එයා කිසිම උපදෙසක් ගන්න කැමති නැහැ කියලා පෙන්නනවා. මෙයාගේ තියෙන මේ ආඩම්බරකම නිසා මෙයාගේ ජීවිතේට එන හොඳ දේවල් පවා මෙයා මග අරගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා කිසිම කෙනෙක්ගේ උපදෙස් පිළිපදින්න කැමති නැහැ. මෙයා කියන දේ විතරයි හරි කියන මතේ හැම වෙලාවෙම ඉන්නවා. ඒ වගේම මෙයා හරිම බුද්ධිමත් කෙනෙක්. නමුත් මෙයාගේ අර තියෙන කලබලකාරී බව, මෙයාගේ ඉක්මන් තීරණ ගැනීම නිසා මෙයා සමහර වෙලාවට ජීවිතේ මෝඩ වැඩ කරගන්නවා කියලා පෙන්නනවා. ජීවිතේ අනුවන වැඩ මෙයා සිද්ධ කරගන්නවා කියලා පෙන්නනවා මෙයාගේ බොරු කලබලකාරී ගතිගුණ නිසා. ඒ වගේම මෙයාගේ තියෙන මේ බොරු කලබලකාරී බව, ඉක්මන් තීරණ ගැනීම නිසා මෙයාගේ ළඟම ඉන්න අයගේ හිත රිදෙන්න පුළුවන්. නමුත් මෙයා මේ දේවල් හිතලා කරන දේවල් නෙමෙයි. මෙයාගේ මේ කලබලකාරී බව නිසා විශේෂයෙන්ම
එයාගේ ළඟම ඉන්න අයගේ සමහර වෙලාවට හිත් රිදීම් වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා හිතාගත්තේ ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය නම් නැත්නම් සැමියා බිරිඳ ගැන නම් මෙයා ආදරේදී හරිම අවංකයි. ඒ පැත්තෙන් ඔයාලට සැක කරන්න කිසිම දෙයක් නැහැ. මෙයා ආදරය කරන කෙනාටත් හදවතින්ම ආදරය කරන කෙනෙක්. නමුත් මෙයාගේ වචන හරි සැරයි. සමහර වෙලාවට මෙයාගේ කටින් පිට වෙන වචන කලබලේ හදිස්සියේ මෙයාගේ ඉක්මන්කම නිසා මෙයාගේ කටින් පිට වෙන වචන එයා ආදරය කරන කෙනාගේ එහෙම නැත්නම් එයාගේ වටපිටාවේ ඉන්න අයගේ හිත ගොඩාක් රිද්දනවා කියලා පෙන්නනවා. මෙයා කියන වචන වලින් එයා ඒ වටේ ඉන්න අයගේ හිත රිදෙනවයි කියලා මෙයා දන්නේ නැහැ. මෙයා කිසිම අවබෝධයක් නැතුව කියන වචන වලින් වටේ ඉන්න අයගේ හිත රිදෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මෙයා ටිකක් සැක කරන පුද්ගලයෙක්. මෙයා මොන දෙයක හිතන්න කඩේකින් බඩුවක් ගන්න ගියත් මේ බඩුව හොඳයිද මෙහෙම හොඳයිද හැම තිස්සෙම මෙයා ඒ දේවල් ගැන සැක කරනවා. මෙයා මෙයාගේ ජීවිතෙත් සමහර දේවල් ගැන සැකෙන්ම ඉන්නේ. මිනිස්සෙක් දිහා බැලුවත් කොයි දේ දිහා බැලුවත් මෙයා සැකෙන් බලන පුරුද්දක් මෙයාට තියෙනවා. මේ වෙලාවේ මේ කෙනා මොනවද හිතමින් ඉන්නේ කියලා අපි බලමු. මෙයා මේ වෙලාවේ මොකක් හරි ගැටලුවකින් ඉන්නවා කියලා පෙන්නනවා. මේ වෙලාවේ මෙයා කල්පනා කරමින් ඉන්නවා කියලා පේනවා. රීඩින් එකෙන් කියනවා මෙයා මේ වෙලාවේ මානසික පීඩනයකින් ඉන්නවා කියලා. මේ කෙනා කිසිම කෙනෙක් එක්ක මෙයාගේ ප්‍රශ්න කතා කරන්න කැමති නැති කෙනෙක්. මෙයා කැමති නැහැ කිසිම තැනක මෙයාගේ දුක කියන්න. මේක හින්දා මෙයා මෙයාගේ හිතේ තියෙන ප්‍රශ්නය හිත ඇතුලේ තද කරගෙන මානසිකව දුක් විඳිනවා කියලා පෙන්නනවා. මෙයා කාට හරි කියපු දෙයක් නිසා පසුතැවීමකින් ඉන්නවා කියලා මේ වෙලාවේ පෙන්නනවා. මෙයා කාට හරි කියපු කරපු දෙයක් හින්දා මෙයා මේ වෙලාවේ ගොඩක් පසුතැවෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම මෙයාගේ හිතේ තියෙන මෙයා හිතේ හංගගෙන ඉන්න මේ ප්‍රශ්නේ නිසා මෙයාගේ වටේ ඉන්න අයත් එක්ක බොරුවට රණ්ඩු වෙන්න එන්න පුළුවන් කියලා පෙන්නනවා. මේ මොහොතේ මෙයාට පුංචි වැරැද්දක් වුණොත් මෙයා ඒක මහා ලොකුවට ගනිවි කියලා කියනවා. මෙයා ඉන්නේ දැන් ප්‍රශ්නයක නිසා. දැන් අපි බලමු මෙයා ඔයා ගැන හිතන්නේ මොනවද කියලා. මෙයාගේ ජීවිතේ ඔයා හරිම විශේෂ කෙනෙක්. වෙන අයගේ වචනයට නැති වුණත් මෙයා ඔයාගේ වචනයට ඇහුම්කන් දෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ගොඩක් අවස්ථාවලදී මෙයා ඔයා කරන යෝජනාවලට කැමති වෙන අවස්ථාත් තියෙනවා. මෙයා කැමති ඔයත් එක්ක නිතරම කාලය ගෙවන්න. මෙයා කැමති ඔයත් එක්ක කතා බහ කරන්න, ගමන් යන්න, ඇවිදින්න යන ඔයත් එක්ක සතුටින් ඉන්න. මෙයා ගොඩාක් කැමති. ඔයා හිතාගත්තේ වගේ නෑදෑයෙක්, යාළුවෙක්, කවුරුම හරි වෙන්න පුළුවන්. ඔයා ආදරය කරන කෙනා, ඒ කෙනාගේ ජීවිතේ ඔයා හරිම ආදරණීය චරිතයක් කියලා කියනවා. මේ කෙනා මෙයාගේ ජීවිතේ ගොඩාක් දේවල් ඔයත් එක්ක බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා පෙන්නනවා. මෙයා හරි කැමති ඔයා ජීවිතේ ජය ගන්නවට, ඔයාට හරි යනවට, ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවට මෙයා ගොඩාක් කැමති කෙනෙක්. ඔයා දැන් හිතාගත්තේ ඔයත් එක්ක කතා කරන්නේ නැති, ඔයත් එක්ක වැඩි ආශ්‍රයක් නැති කෙනෙක් ගැන නම් මේ වෙලාවෙත් මෙයා ඔයා ගැන හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා රහස් මාර්ගවලින් ඔයාගේ ඉදිරි අනාගතේ ඔයාගේ ජීවිතේ ප්ලෑන් මොනවද? ඔයා ගැන ඔයා කොයි වගේද දැන්? ඔයා මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? ඔයා ගැන හරියට හොයනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාට නොදැනුණාට ඔයාගේ ළඟම ඉන්න අයගෙන් මෙයා ඔයත් එක්ක දැනටමත් කතා කරන්නේ නැත්නම් ඔයාට නොදැනුණාට ඔයාගේ ළඟම ඉන්න අයගෙන් මෙයා ඔයාගේ ගැන තොරතුරු විමසනවා වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. මේ කෙනාට හරියම කුතුහලයක් තියෙන ඔයාගේ ජීවිතේ වෙන්නේ මොනවද කියලා දැනගන්න. මෙයා ඔයත් එක්ක තරහ වෙලා නැතත් මෙයා මේ දවස්වල ඔයා ගැන සෑහෙන්න හිතනවා. ඔයා ගැන සෑහෙන්න හොයනවා. ඔයා ගැන මේ දවස්වල මෙයා වද වෙනවා කියලා පෙන්නනවා රීඩින් එකෙන්. මේ කෙනාගේ ඉදිරි බලාපොරොත්තු ගැන බැලුවොත් මේ වෙලාවේ මෙයා ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තුව මෙයා හිතනවටත් වැඩිය සාර්ථක වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මුලදී මෙයාගේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මෙයාට පොඩි වෙහෙසක් දරන්න වෙයි. නමුත් මෙයා ඒ දරන වෙහෙසට
හොඳ ප්‍රතිඵලයක් හම්බෙනවා කියලා පෙන්නනවා. එයා හිතනවටත් වැඩිය එයාට ප්‍රතිඵලයක් හම්බෙනවා. මෙයා ඉදිරියේදී කරන්න ඉන්න වැඩෙන්, මෙයා හිතේ තියාගෙන ඉන්න වැඩෙන් එයාට ඉදිරියේදී හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මෙයා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔයත් එක්ක කතා කරන්න. ඔයත් එක්ක ගොඩාක් වෙලා කතා කරන්න. ඔයාට ගොඩාක් දේවල් කියන්න මෙයා බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා පෙන්නනවා. මෙයාට තාම ඒකට අවස්ථාවක් ලැබිලා නැහැ කියලා පෙන්නනවා. ඒ වගේම මේ කෙනා ඉදිරියේදී දැන් ඉන්නවටත් වැඩිය ධනවත් වෙනවා. ඉදිරියේදී මෙයාගේ මේ කේන්ති ගැනීම, මෙයාගේ හදිසි තීරණ ගැනීම මේ දේවල් ගොඩාක් දුරට අඩු වෙලා යාවි කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මෙයා යම් අවස්ථාවක මොනවම හරි දෙයක් නිසා මෙයාට ජීවිතේ පසුතැවෙන්න වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා නරක කෙනෙක් නෙමෙයි. මෙයාගේ වැරදි අඩුපාඩු තියෙනවා. මෙයාට කේන්ති යනවා. මෙයා හරියම ආඩම්බරයි. ඉක්මන් තීරණ ගන්නවා. මේ දේවල් ඇරෙන්න මෙයාගේ වෙන කිසිම වැරැද්දක් නැහැ කියලා රීඩින් එකෙන් කියනවා. මෙයා ඉදිරියේදී මෙයාගේ දැනට තියෙන්නේ වැරදිත් හදාගෙන ඉදිරියේදී මෙයාගේ ජීවිතය ලස්සන කරගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. විශේෂයෙන් කියනවනේ මෙයා ඉදිරියේදී ගොඩක් දියුණු වෙනවා. ඔයා හිතනවටත් වැඩිය මෙයා දියුණුවටපත් වෙනවා. මෙයාගේ උත්සාහය. මෙයා හරිම උත්සාහවන්ත කෙනෙක්. මෙයාගේ ජීවිතේ මෙයා ගොඩ දා ගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඉතින් අද රීඩින් එක ඔයාට කොයි විදිහට ගැලපුණාද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.